Hello my lovely souls, welcome to the Crimson Wheat. අද මම ඔයගලන්ට අරගෙන ආවේ ඔයාලගේ no contact partner ගැන රීඩින් එකක්. ඔයාලගේ no contact partner මේ වෙලාවේ ඔයාලා ගැන මොනවද හිතන්නේ? එයා ආපහු ඔයාලගේ ජීවිතේට එයිද කියලා තමයි, කියන්නේ එයා ආයෙ ඔයාලට කතා කරයිද කියලා තමයි අද අපි රීඩින් එකෙන් බලන්නේ. ඉතින් අද මම කරන්නේ කලෙක්ටිව් රීඩින් එකක්. අද මම සයන්ස් ඔයාලට කියනවා 5ක් විතර. මේ සයන්ස් වලින් එකක් හරි ගැලපෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. පළවෙනි සයින් එක තමයි අද ඔයගොල්ලෝ මොකක් හරි උදේ ගමනක් යන්න දාගෙන ඒක ටිකක් කල් දැම්මනම් අද නිකන් ඔයගොල්ලන්ට උදේ යන්න බෑ කියලා හිතුණා නම් මේ රීඩින් එක ඔයාලට. ඒ වගේම අද නිකන් ඔයාලට පොඩ්ඩක් නිකන් ඔයාලගේ මොටිවේෂන් එක පොඩ්ඩක් නිකන් අඩු වෙලා වගේ ඔයාලා නිකන් ස්ලෝ ඩවුන් වෙලා වගේ දැනෙනවා නම් ඒත් මේ රීඩින් එක ඔයාලට. ඒ වගේම මේ වීඩියෝ එක කරන වෙලාවේ ඔයගොල්ලන්ට කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙනවද? පොඩ්ඩක් වීඩියෝ එක ස්කිප් කරන්න. දැන් බලන්න කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙනවද කියලා. එහෙනම් ඒත් මේ රීඩින් එක ඔයාලට. ඒ වගේම මේ වෙලාවේ ඔයගොල්ලෝ මොකක් හරි කොෆි එකක් හරි එහෙම මොන හරි බොන දෙයක් නිකන් බොන ගමන් දින්නේ එහෙම නැත්නම් ඔයගොල්ලෝ බොන්නද හදන්නේ ඒ වගේ මොකක් හරි කියන්නේ බොන දෙයක් ඔයාලා අසල තියෙනවද නැත්නම් අන්න එහෙමනම් ඒත් මේ රීඩින් එක ඔයාලට මෙන්න මේ සයන්ස් ටික තමයි අද මට ඔයාලට කියන්න තියෙන්නේ. වගේම ඔයාලත් එක්ක කවුරු හරි no contact ඉන්නවා නම් ඔයාලට මේ වීඩියෝ එක දැක්කම හිතෙනවා නම් මම මේ වීඩියෝ එක බලන්න ඕනේ මගේ no contact partnerගේ මොන හරි මැසේජ් එකක් මේ වීඩියෝ එකේ ඇති කියලා ඒත් මේ රීඩින් එක ඔයාලට. ඔයාලගේ මොන හරි දෙයක් නැති වෙලා නම් කියන්නේ මොන හරි දෙයක් නැති වුණා නම් බඩුවක් හරි ඔයාලා ආස කරන දෙයක් කොහොම හරි නැති වුණා නම් ඒත් මේ රීඩින් එක ඔයාලට. ඒ වගේම ඔයගොල්ලෝ උදේ නිකන් මොකක් හරි පොඩ්ඩක් නිකන් බෑඩ් නිවුස් එකක් අහුවා නේ. කියන්නේ කාව හරි වැටිලා කාට හරි මොකක් හරි වෙලා ඔයාලට නෙමෙයි වෙන කාට හරි එහෙම දෙයක් අහුවා නම් ඒත් මේ රීඩින් එක ඔයාලට. ඒ වගේම මේ රීඩින් එක බලන්න කලින් ඔයගලන්ට කවුරු හරි ඔයාලගේ යාළුවෙක් කතා කරනවා නම් කියන්නේ කෝල් එකක් ගත්තා නම් ඔයාට ඒත් මේ රීඩින් එක ඔයාලට. හරි අපි මුලින්ම බලමු ඔයාලගේ මේ no contact partner no contact ඉන්න හේතුව මොකක්ද කියලා. මෙයා ගොඩක් වෙලාවට එයාගේ love කියන site එකට වඩා එයාගේ financial කියන site එකට මේ වෙලාවේ attention එක දීලා තියෙනවා. එයා හිතන්නේ එයා කොහොමද build වෙන්නේ කොහොමද එයා තව සල්ලි හම්බ කරගන්න ගොඩාක් එයා සල්ලි වලට තමයි focus එක දීලා තියෙන්නේ. ඒ නිසා වෙන්න පුළුවන් මෙයා මේ කියන්නේ love කියන side එකට attention එක දෙන්නේ නැතුව ඉන්නේ. ඒ වගේම මෙයා ටිකක් අර අපි කියන්නේ දැඩි ගති තියෙන කෙනෙක් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි තීරණයක් ගත්තට පස්සේ එයා කැමති නැහැ එච්චරේ තීරණය වෙනස් කරන්න. අන්න ඒ වගේ මිනිස්සෙක් තමයි මෙයා. ඒ වගේම මෙයායි ඔය අතර මොකක් හරි කල්චරල් ඩිෆරන්ස් එකක් එහෙම නැත්නම් රිලිජන් මොකක් හරි ඩිෆරන්ස් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුලයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඔයගේ මොකක් හරි ඔය දෙන්න අතර තියෙන්න පුළුවන්. එතකොට මෙයා හිතනවා මෙන්න මේ දේ නිසා මේ කනෙක්ෂන් එකට ඉන්වෙස්ට් කරලා තේරුමක් තියෙයිද මේ ඔයගොල්ලෝ අතර තියෙන්න පුළුවන් මොකක් හරි ඩිෆරන්ස් එකක්. ඒ නිසා මේ දෙයට ඉන්වෙස්ට් කරලා තේරුමක් තියෙයිද කියලා හිතන තැනදිත් මෙයා no contact period එක ඒ හේතුව නිසා ඉන්න පුළුවන්. නැත්තම් සමහරට මෙයාගේ පවුලෙන් මේ කනෙක්ෂන් එකට අකමැති වෙන්න පුළුවන්. කොහොම හරි මොකක් හරි සම්ප්‍රදාය සම්බන්ධයෙන් දෙයක් නිසා මෙයා මේ විදිහට no contact ඉන්න පුළුවන්. ඒ වගේම මෙයා සාමාන්‍යයෙන් ඔයාලා හිතුවට මෙයා ඔයාලා ගැන හිතන්නේ නැහැ කියලා නෑ හිතනවා. සහ එයා හිතා මතාම තමා ඔයාට මේ විදිහට ඔයත් එක්ක no contact ඉනවට පේනවද? මේ මිනිස්යාට මෙතන කප්ස් 3ක් තියෙනවා. ඊට පස්සේ තව කප් එකක් අතට දෙනවා. මේකක්වත් මෙයා ගන්නෙ නැහැ. දැක්කද? මේකක්වත් මෙයා ගන්න ලෑස්ති නැහැ. ඔහේ අත් දෙක පැදගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාගේ no contact partner. එයා intentionallyම තමයි ඔයත් එක්ක no contact ඉන්නේ. හිතා මතාම තමයි මේ දේ කරන්නේ. ඔයාලට ඔයාලගේ මේ no contact partnerව ගොඩක් වෙලාවට පාටි එකකදී ඒ වගේ තැනකදී හම්බුණා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට නිකන් අර අපි කියන්නේ පොඩක් රිලැක්ස් වෙන තැනකදී අන්න එහෙම තැනකදී හම්බුණා වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාලගේ මේ no contact partner ඔයගොල්ලන්ට හම්බලා තියෙන රාත්‍රී කාලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය තියෙන රිලැක්සින් වයිබ් එකක් තියෙන රෙස්ටොරන්ට් එකකදී කොහමරි මිනිස්සු එකතු වෙන තැන. බට් ඒක රිලැක්සින් වයිබ් එකකට යන මොකක් හරි දෙයක් වෙන්න ඕනේ. මිනිස්සු එකතු වෙන තැනකුත් එක්ක බට් රිලැක්සින් වයිබ් එකකුත් එතන තියෙනවා. මේ වගේ තැනකදී ඔයාට මේ no contact partner හම්බුණා වෙන්නත් පුළුවන්. ඒ වගේ මොකක් හරි වතුර තියෙන තැනකදී වතුර ළඟදී වතුරක් මොකක් හරි බීච් එකක් වෙන්න පුළුවන්. මොන හරි වතුර තියෙන තැනකදී ඔයාලට මේ no contact partnerව හම්බුණා වෙන්න පුළුවන්.
මේක කලෙක්ටිව් රීඩින් එකක්. ඉතින් සාමාන්‍යයෙන් කලෙක්ටිව් රීඩින්ස් ගොඩාක් දෙනෙක් බලනවා. එතකොට ඔයාට මේක රෙසනේට් වෙන විදිහට ගන්න. මොකද අපිට ගොඩාක් එනර්ජිස් කලෙක්ටිව් එකට එනවනේ. එතකොට මෙන්න මම මේ කියපු කරුණු එක එක කැටගරිස් වලට බෙදලා යන්න පුළුවන්. ඔයාලගේ මේ no contact ඉන්න person මොන වගේ කෙනෙක්ද කියලා අපි බලද්දී මෙයාගේ ලයිෆ් එකේ ළඟදී මොකක් හරි ස්පිරිචුවල් අවේක්නින් එකක් වුණා වෙන්න පුළුවන්. ඒ වගේම මෙයා ටිකක් අපි කියන්නේ අර පාඩුවේ ඉන්නවා කියලා නේ වගේ තමුන්ගේ පාඩුවේ තමුන්ගේ වැඩක් බලාගෙන ඒ වගේ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙයා හරිම මේ ට්‍රැඩිෂනල් කෙනෙක් කොහොම හරි හරිම ටිකක් සාම්ප්‍රදායට බර එහෙම නැත්නම් ආගම දහමට ලැබී අර ඒ වගේ ගොඩක් අර මේ සම්ප්‍රදාය කියන එක පොඩ්ඩක් ටිකක් ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම මෙයාට මොකක් හරි අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් ගැන මොකක්ද පසුතැවීමකින් ඉන්න කෙනෙක් මෙයා යාගේ ජීවිතය තුල. ඔන ඔයගේ කෙනෙක් තමයි ඔයත් එක්ක no contact ඉන්නේ. හරි අපි දැන් බලමු ඔයාලගේ මේ no contact person ඔයාලා ගැන මොනවද හිතන්නේ කියලා. මෙයා හිතනවා ඔයා හරිම බුද්ධිමත් කෙනෙක් කියලා. ඔයා නිකන් කිව්වොත් කිව්වා. ඒ වගේ කෙනෙක් කියලා මෙයා හිතනවා. ඔයා හරිම නිකන් අපි කියන්නේ boundaries තියනවා කියලා. ඔයාට තියෙන own boundaries. අන්න එහෙම කියලා එයා හිතනවා. ඔයා හරිම බුද්ධිමත් own boundaries තියෙන. ඒ වගේම හරිම attractive වගේම confident කෙනෙක් කියලා එයාලා හිතනවා. ඉතින් ඔයාලට දුක් වෙන දෙයක් නෑ නේද? මේ හොඳ මෙයා කොහමද ඔයාගෙන හොඳ විදිහට තමයි හිතන්නේ. ඒ වගේම මෙයාලා හිතනවා ඔයා දැන් already යත් එක්ක තිබිච්ච connection එක හරි මොකක් හරි ඒක end කරලා තියෙන්නේ. capture එක end කරලා ඔයා දැන් අලුත් capture එකකට ගිහිල්ලා තමයි තියෙන්නේ කියලා මෙයා හිතනවා. මෙයාට ඒකට ටිකක් හිත යටින් දුකයි. හරිද? ඒ වගේම මෙයා හිතනවා ඔයා හරිම mysterious. ඒ කියන්නේ වෙලාවකට ඔයා මොනවද හිතනවා කොයි වගේද ඔයා මොන වගේ චරිතයක්ද කියලා වෙලාවකට සමහරවිට එයාට හිතා ගන්න බෑ. ඒ කියන්නේ ඔයාව ටිකක් රීඩ් කරන්න මෙයාට අමාරුයි. ඒ වගේම මෙයා හිතනවා මේ ඔයාගේ ඕරා එක මට ගොඩාක් මෙතන පේනවා ෆයර් එනර්ජි එක. ඔයාගේ ඕරා එක මෙයාට දැනෙනවා මාර පවර්ෆුල් විදිහට සහ මාර බ්‍රයිට් විදිහට ඔයාගේ ඕරා එක මෙයාට දැනෙනවා. ඔයා හරිම confident ඒ වගේම ඔයාට තියෙනවා හරිම අර අපි කියන්නේ අපි සමහර වෙලාවට අපි කියන කවුරු හරි දැන් room එකකට ආවමත් අර නිකන් මුළු room එකම එළිය වුණා වගේ කියලා අපි කියන්නේ අර ඒ වගේ මිනිස්සුන්ගේ ඕරාස් තියෙනනේ ඒ වගේ ඕරා එකක් තමයි ඔයාට තියෙනවා කියලා මේ කෙනා හිතන්නේ. ඒ වගේම මෙයා හිතනවා නිකන් sexy looking අන්න ඒ වගේ දේකුත් මෙයා හිතනවා කොහමරි මෙයාට ඔයාව so attractive. ඒ වගේම මෙයාව සමහර වෙලාවට ඔයාට මම කිව්වා වගේ social friend circle එකක එහෙම හම්බුණා වෙන්න පුළුවන්. ඒ වගේම ඔය දෙන එකට වැඩ කරා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් මට පේනවා කොහමරි ඉතින් මෙයා ඔයා ගැන හොඳ විදිහට තමයි හිතන්නේ. ඔයාලගේ no contact person ඔයාලට ආදරේද කියලා අපි බැලුවොත් එහෙම අනිවාර්යයෙන්ම yes. එයාට තියෙනවා ඒ කියන්නේ පරණ වෙච්ච හැඟීම් නෙමෙයි අලුත්ම new feelings තියෙනවා ඔයා ගැන. ඒම තිබ්බට කියන්නේ එයා හිතනවා අර ඔය දෙන්න හොඳ කපල් එකක් විදිහට ඉන්න පුළුවන් ඔය දෙන්නට ඔය දෙන්න මැච් වෙනවා. කියන්නේ සමහරට ඔය දෙන්නගේ තියෙන්න පුළුවන් මොන හරි නිකන් සමාන දේවල් ඒ වගේ තියෙන්න පුළුවන්. කියන්නේ එයාට ඔයාලඟ එයා හොයන සැනසීම අන්න ඒක ඔයාලඟ තියනවා කියලා මේ කෙනා හිතනවා. ඒ කොහොම වුණත් එයාට තියෙනවා ලොකු ඊගෝ එකක්. සමහරට ඒක මේක ඔයාගේ පැත්තෙන් ඔයාටත් තියෙන්න පුළුවන් කියලා මට මේ රීඩින් එකේදී පේනවා. නිකන් මේ ඔය දෙන්නට දෙන්න අර පරදින්න කැමති නැති ගතියක් තියෙනවා. ඒ වගේම මෙයා කොහොමත් මේ ෆීලිංග්ස් තිබ්බට ගොඩාක් වෙලාවට එයා ඔයාගෙන ඩීප් හිතනවා. පොඩ්ඩක් නෙමෙයි ඩීප් හිතනවා. හැබැයි එයා මේ දේවල් පෙන්වන්න කැමති නෑ. මොකද එයාගේ ඊගෝ එක නිසා. කොහොමද මට මෙතන ඔයාගේ පැත්තෙනුත් නිකන් පොඩ්ඩක් ඊගෝ එකක් තියෙනවා වගේ පේනවා. ඉතින් ආදරේද කියලා හවොත් එහෙම yes එයාට ආදරේ. ඔන්න දැන් තමා රීඩින් එකේ හොඳම කොටස. ඔයාලා බලාගෙනම හිටපු කොටස. එයා ආයෙ ඔයාට කතා කරයිද? මෙහෙමයි මුලින්ම කියන්න ඕනේ එයා ඔයාලා ගැන හොරෙන් හොයලා බලනවා. මොකද අපිට මෙතන 7 of swords තියෙනවා. එයා හොරෙන් හොයලා බලන ඔයා ගැන කොහොම හරි. ඒත් එක්කම එයා ටිකක් මේ අතීතයේ ඔයාලා දෙන්නාට කියන්නේ කනෙක්ෂන් එක නැති වුණ ගැන ඒ ගැන හොර රහසෙන් පසුතැවෙනවා. දැන් මේ පෝස් වෙලා තියෙන එක ගැනත් එයා පසුතැවෙනවා. කොහොම හරි එයා මේ විදිහට කාලයක් තිස්සේ දුර ඉඳලා ඔයා ගැන බලාගෙන ඉඳලා කිසිම ඇක්ෂන් එකක් ගන්න නැතුව ඉඳලා එයාට හිතනවා එකපාරටම දැන් මම මෙහෙම ඉරිය ඇති. මම ඇක්ෂන් එකක් ගන්නවා. මොකද එයාව දකින්නේ නිකන් ඉම්ප්‍රෙස් කෙනෙක් විදියට. ඒ නිසා එයාට තවත් ඉවසන් ඉන්න බෑ. මොකද එයාගේ හිතේ තියෙන ආදරය ඒ වගේම ඔයාව මතක් වෙද්දී
එයාට තවත් ඉවසන් ඉන්න බෑ. ඒ නිසා ඩෙෆිනිට්ලි ආයෙ ඔයාට කතා කරනවා. මේ රීඩින් එක ඔයාලා කවුරු වුණාත් ඔයාලා මේ රීඩින් එක දකිනවා නම් මේ සයින්ස් කැලපිලා ඔයාලා මේ රීඩින් එක බලනවා නම් අනිවාර්යයෙන්ම මේ කෙනා ඔයාට කතා කරනවා. කතා කරන්න යන කාලය ගැන බැලුවොත් එහෙම මෙයා ගොඩාක් වෙලාවට අර ඩිසිෂන් එකක් ගන්න බැරුව, කියන්නේ S2 තමුන්ගේ S2 වහගෙන වගේ 2 of swords අපිට තියෙනවා. තමුන්ගේ S2 වහගෙන වගේ කිසිම ඩිසිෂන් එකක් ගන්න නැතුව ඉන්න කාල පරිච්ඡේදයක් තියෙනවා. මේකෙන් පස්සේ මම කිව්වේ එක පාට යාකට හිතනවා කියලා මන්ට මෙහෙම ඉන්න බෑ, තවදුරටත් මම යන්න ඕනේ යා ළඟට කියලා. ඉතින් මේ ඇක්ෂන් එකක් ගන්න යන කාලය, එයාවට කතා කරන්න යන කාලේ බැලුවොත් ඇත්තටම ඒක ඇත්තටම ළඟයි. ඇත්තට මමවත් එක්ස්පෙක්ට් කරේ නෑ එහෙම ළඟ එනර්ජි එකක් එයි කියලා. ඇත්තටම ළඟයි. හරිද? මොකද අපිට මෙතන බොටම් එකේ 8 of wands තියෙන්නේ. මෙයා ඩෙෆිනිට්ලි ඔයාට ඉක්මනට කතා කරනවා. ඒ කියන්නේ මේ වීඩියෝ එක ඔයාලා දැකලා සති 8ක් දවස් 8ක් ඒ වගේ කාලයක් ඇතුළත මෙයා ඔයාට කතා කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි අද අපේ රීඩින් එක. ඔයාලට රීඩින් එක රෙසනේට් වුණා නම් පහලින් කමෙන්ට් කරන්න ඕනේ. මොකද ඔයාලගේ කමෙන්ට්ස් මම හරිම ආසාවෙන් තමයි කියවන්නේ. මම හැම කමෙන්ට් එකක්ම කියවනවා. ඉතින් රෙසනේට් වුණා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපි ආයම අලුත් රීඩින් එකක් අරගෙන හම්බ වෙමු. ඕකලන්ට මොන හරි රික්වෙස්ට් තියෙනවා නම් මොනවාද ඕකලන්ට මොන වගේ රීඩින්ග්ස් ඕනේ කියලා ඒකත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක අලුත්ම රීඩින් එකකින් හම්බ වෙමු. මම ක්‍රිම්සන් වීච්.